FB එකේ මේ content monetization කරන්න ඕගොල්ලෝ සල්ලි දුන්නාද? සල්ලි දුන්නා නම් රුපියල් 15000 10000ක් එහෙම ගාණක් දුන්නා නම් මේ වීඩියෝ එක බලන්න. මේ Meta servers කොච්චර ලොකු වුණත් ඕගොල්ලන්ට දීලා තියෙනවා හැම features එකක්ම. මේ බලන්න දැන් monetization storefront කියලා එකට ගියාම ඒකේ තියෙනවා මේ මගේ ෆෝන් එක ස්ලෝ පොඩ්ඩක් ඒකේ තියෙනවා ඔය තියෙන storefront එක. ඔය පල්ලෙහාම තියෙන storefront එක. මට මේකේ මේ වීඩියෝ එඩිට් කරන්න ලොකු features එකක් නැහැ. home ගියා monetization ගියා storefront එක. ඒකට ගියාම පෙන්නනවා support home ඔය තියෙන්නේ. support home find answers to common questions. common questions කියන්නේ අපි අහනවානේ අර Google යන්නේ මොකේද මේමද කියලා. Facebook එකේ අපිට තියෙන common sense ටික තමයි මෙතනින් අහන්න කියන්නේ. ඒ කියන්නේ මේ අපි දැන් මේ සල්ලි දීලා ගන්න දේවල් මේගොල්ලෝ අපිට නිකන් රිවිව් කරනවා. ඉතින් දැන් මේ මගේ පරණ මොඩලයිසේෂන් මේ කියන්නේ මගේ පරණ රෙකෝඩින් එකක් මම ගත්තු මේවා මේවා දැකලා මේ සල්ලි ගන්නවල බලන්න මේකේ find out more learn more about the rules get the tip for great content. ඒ කියන්නේ අර my phone එක slow මේ දවස් කියන්නේ තිබුණා. ඒ කියන්නේ ඒගොල්ලෝ අපිව තප්පරෙන් තප්පර රිවිව් කරන්න පුළුවන්. අපි කිව්වා අපි ගිහිල්ලා බීච් එකක් ළඟ ෆොටෝස් එකක් දැම්මා කියලා. ඒගොල්ලන්ට හරි ලොකුයි ඒක. කියන්නේ Meta එක ඒක හරි ඇප්‍රීසියේට් කරනවා. ඕගොල්ලෝ කියන්නකො දැන් අපි වයිල්ඩ් කුක් කෙනෙක් කියලා ඒගොල්ලෝ අපි හැමදේම හොදලා ගන්නවා වතුර මේවා කරලා. නමුත් උයනවා වෙන්නේ නැහැ. මොකද ගින්දර මේකට අරහන්. ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම්. කොහොම හරි මේ find out more කියන්නේ මේ ඔයගොල්ලෝ ගැන බලන්නකො what kind of content isn't allowed Facebook. මොන වගේ දේවල්ද ඔයාලට දාන්න බැරි. බලන්නකො මේ ඔක්කොම දැන් මේ මම පරණ එකක් දාලා මේ බලන්නකො ජනවාරි 2020 dangerous. ඇත්තට මේක මිනිස්සු රණවිරුවන්ට දක්වන ආදරේ පේනව නේද? මේකේ දැම්මේ මේ අර වීල් චෙයාර් එක ගැන රණවිරුවෙක්ට පොඩි වීඩියෝ එකක්. ඒ වගේ අර ඕගොල්ලෝ කරන හැමදේම මේකේ තියෙනවා. හැබැයි මේකේ පිටින් දෙයක් කරගන්න නැහැ. හැබැයි ඕගොල්ලෝ මේකේ තියෙන ෆීචර්ස් කියන්නේ මේවා දැනගන්න ඕනේ. ඉංග්‍රීසි පොඩ්ඩක් තියෙන්න ඕනේ. නැත්නම් ඒක කරන්න බෑ. මම දන්නේ ඉංග්‍රීසියක් නෑ. නමුත් මේ මගේ මේ ෆෝන් එක ස්ලෝ. ඉතින් මේ හැම සේවර් එකක් මේක. මේ වගාවට ගිහලා ඕගොල්ලෝ බලන්න මේකට සල්ලි ගෙවන්න එපා. ඕගොල්ලෝ ගෙවන්න එපා. ඕගොල්ලෝ මේකෙන් සල්ලි හොයන්න. හොයන විදිය හොයාගන්න. හැබැයි හොයන විදියත් ඒගොල්ලෝ දීලා තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ට කන්ටෙන්ට් කරන විදිහත් ඒගොල්ලෝ කියනවා. සල්ලි හොයන විදිහත් කියනවා. හැබැයි සල්ලි ගෙවන්න එපා.